මුලින්ම මට මතකයි තුංගසිරිලාගේ ගෙදර ඥාතින් මාව හම්බෙන්න ඇවිල්ලා මේ නිවේදනය මට පෙන්නුවා. මේ නිවේදනයේ තියෙන්නේ විදේශ සේවා කාර්යාංශයේ චෝදනාව ආගම සීකිරීම සඳහා පහනක් පත්තු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීම. ඉතින් මේක දැන් විදේශ සේවා කාර්යාංශය දැන් වෙනම පදයක් ගහනවා. දැන් කියනවා සුරයක් විකුණුවා කියලා. ඇයි ඒ කාලේ මේක කිව්වේ නැත්තේ? මෙන්න මේක තමයි විදේශ සේවා කාර්යාංශයේ බොරුව. මේ පැමිණිල්ල කරලා තියෙන්නේ කාලයකට ඉහත. ඉතින් මෙතනදී අතිගෞරවයෙන් මේ මහා සංඝරත්නයේ සම්බන්ධුනේ නැත්තම් මේගොල්ලෝ මෙච්චර බය වෙන්නේ නැහැ. නමුත් මම කියන්න කනගාටුයි මේ අද එම්බසි එකේ ඉන්න නිලධාරීන් අතිගරු මහා සංඝරත්නයට ගරු කළේ නැහැ. වුණ තල්ලු කළා. එන්න දුන්නේ නැහැ. මේ දේ ඉතින් මේ தත්ත්වය මෙහෙමනම් මෙතන ලංකාවේ තියෙන සෞදි එම්බසියේ හිතා ගන්න පුළුවන් තුංගසිරි මහත්තයා ගත්ත தත්ත්වය කොහොමද කියලා මෙතන කිසිම දේශපාලන ව්‍යාපෘතියක් නැහැ. මම එදා මුස්ලිම් ආගමේ ඉන්න රිසාන නාෆික් වෙනුවෙන් මෙතන උද්ඝෝෂණ කළා. WPL ආර්යවති අන 24ක් ගහලා ආපු කඹුරු පිටියේ මාතාව වෙනුවත් මෙතන උද්ඝෝෂණය කළා. ඒ හින්දා මෙතන කිසිම පාටපක්ෂ වේදයක් අපිට ආගම් වේදයක් ඇති කරන්න උවමනාවක් නැහැ. නමුත් අපි මේ කරන දේෙන් හෙට අනිද්දා තුංගසිරි මහත්තයාගේ බෙල්ල කැපුවොත් එහෙම කවුද වග කියන්නේ? අපේ හාමුදුරනේ මේ වගේම අපි උද්ඝෝෂණය කළා මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ශාමෙල් සංගීත් වික්ටර් කොඩා සනත් පුෂ්ප කුමාර සමන් පෙරරා මේ 4 දෙනා ගැන අපි උද්ඝෝෂණයක් කරා කියලා මේ අය සුමානක් ඇතුළත 4 දෙනාගේ බෙල්ල කපලා රියාද්දල් සුප්මාකට් එකේ එල්ලුවා. දැන් හැබැයි අතිගරු මහා සංඝරත්න සම්බන්ධලා ඒ දෙයක් තුංගසිරි මහත්තයාට කරලා තිබුණොත් මෙතන ලොකු විනාශයක් වෙයි. ඒක මේ තර්ජනයක් ගර්ජනයක් නෙමෙයි. මොකද ලංකාවේ 174ක් බුද්ධ ආගමේ. ඒ වගේම සෞදි අරාබියාවේ වැඩ කරන ශ්‍රමිකයන්ගේ ලක්ෂ 6ක් වැඩ කරනවා. එතනත් 175ක් බෞද්ධ ආගමේ. බෞද්ධ ආගමේ ඉන්න ශ්‍රමිකයෙක්ට බැයි නම් බෞද්ධ රූපයකට වන්දනා කරන්න. අද ලංකාවේ කීයක් මුස්ලිම් පල්ලි තියෙනවද? මුස්ලිම් පල්ලි වලට ගිහිල්ලා ඒ මුස්ලිම් භක්තිකයෝ අල්ලා කියලා වදිච්චි මෙහෙ පොලිසිය අත්අඩංගුවට ගත්තද? මේ තුංගසිරිගේ අතේ පිරිත් නූලක් කියන එක ලංකාවේ පක්ෂ ભેදයක්, ජාති ભેදයක්, ආගම් ભેදයකින් දොරව ඕනම කෙනෙක්ගේ අතේ තියෙන පිරිත් නූලක් කියන එක. පිරිත් නූල බැඳීම මිනිමරුමක්. එතකොට බෞද්ධ රූපයකට අපි කවුරුත් කරු කරන ගෞතම මහා බුදුරජාණන් වහන්සේගේ රූපයකට වන්දනා කිරීම වරදක්ද? ඒකට අත්අඩංගුවට ගන්න දෙයක්ද? දැන් මේ අය කියනවා ඒක නෙමෙයිලු අත්අඩංගුවට ගත්තේ අපි හම්බුනේ. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ ඇහුවා එහෙනම් මොකටද ගත්තේ කියලා. ඒ ගත්ත දේ කියන්නේත් නැහැ. අද වෙනකොට මම දන්න විදිහට. ඔව්. ඒක ඇම්බසියෙන් අහල්ලු. මම දන්න විදිහට සෞදි අරාබියාවට ශ්‍රමිකයන් යැවීම කෙන්යාව වැනි දුප්පත් රටක්, ඉන්දුනීසියාව වැනි දුප්පත් රටවල්, බංගලාදේශය, ඉන්දියාව තහනම් කරලා තියෙනවා. අපි කියනවා ආසියාවේ ඓශ්වර්යය කියලා. අපේ ලක්ෂ 17ක් මැද පෙරදිග රටවල් වල ගිහලා වැඩ කරනවා. ලක්ෂ 6ක් වැඩ කරනවා සෞදි අරාබියේ. අපේ අයට හිරිහැර කරනවා, ලිංගික වදහිංසා කරනවා, මරනවා, බෙල්ල කපනවා, කසෙන් ගහනවා, අතපය කපනවා. එතකල් මේ ආණ්ඩුව මොකද කරන්නේ?
මම විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට කියන දෙයක් නෙමෙයි. මම එක්සත් ජාතික පක්ෂයක් ආවොත් ඔය දේ කියනවා. එදත් මම සටන් කළා මේකට. මම කියන්නේ මේ ලක්ෂ 5මාරෙන් එන ආදායම ගැන විතරක් හිතන්න එපා. මේ අයට තමුන්ගේ ආගමක් අදහන්න ඉඩ දෙන්න. අපි සියලු දෙනා මුළු ලෝකෙම ගරු කරන ගෞතම බුදුරන් වහන්සේගේ පිළිමයකට වන්දනා කරා කියලා අත්අඩංගුවට ගන්න හැදුවොත් මේ ආරංචි වුණ එක ප්‍රශ්නේ විතරයි. මම කියන්නේ අනිකුත් දුප්පත් රටවල් සියලුම දේවල් තහනම් කරලා ඉදී කරුණා කළා සෞදියට ශ්‍රමිකයන් යන එක නවත්තන්න කියන එක. රිසාන නාවික් කියන්නේ මුස්ලිම් දැරියක්. අද අවුරුදු 7මාරක් පාසල් ශිෂ්‍යාවක් තිරගත කරලා තියෙනවා සෞදි අරාබියාවේ තිරගතුන්. ඒ වගේ PLA ආර්යවති එන 24ක් ගහලා එව්වේ. කුරුණෑගල ලෙච්චමි ඔය සියලු දෙනාට එන ගහලා කරදර කළ ලිංගික අතවර කළා. කිසිම වන්දියක් හම්බුන්නේ නැහැ. ඉතින් මම මේ විදේශ සේවා කාර්යාංශයවත් කම්කරු අමාත්‍යාංශයවත් බියුරෝ එකවත් විදේශ අමාත්‍යාංශයවත් කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. සමහරට ආණ්ඩුවට කඩ යන මාධ්‍යවේදීන් සල්ලි දුන්නම ඕන එකක් දානවා. අද දාලා සුරයක් අහුණා කියලා. ඇයි ඔක ඉස්සලා කිව්වේ නැත්තේ? ඒ හින්දා මම තමුන්නාස්ලාගේ ඉල්ලා හිටින්නේ තමුන්නාස්ලා දෙන මේ මාධ්‍ය ආවරණය තමයි වැදගත්ම වෙන්නේ. මේකට තමයි සෞදි අරාබියයි ආණ්ඩුවයි බියුරෝ එකයි විදේශ අමාත්‍යාංශයයි කම්කරු අමාත්‍යාංශය සියලු දෙනා බය. ඒ හින්දා කරුණාකරලා ඇත්ත වාර්තා කරන්න. මේ තුංගසිරි කියන පුද්ගලයා ලංකාවට ගේනකම් අපි මේ සටන දිගටම කරගෙන යනවා.